ලංකාවේ දේශපාලන පිටියේ ඇතුලේ ආයෙත් සැරයක් ලොකු කුණාටුවක් හැදීගෙන එනවා කියලා ඔබට තේරෙනවද? 2024 වසරේ සිද්ධ වුණු දැවැන්ත දේශපාලන පෙරළියෙන් පස්සේ දැන් අපි ඉන්නේ 2026 වසරේ. ඉදිරියේදී එන්න නියමිත පළාත් සභා සහ අනෙකුත් මැතිවරණ ඉලක්ක කරගෙන ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ පිටුපස අලුත්ම රහසිගත සාකච්ඡාවට කිහිපයක්ම ක්‍රියාත්මක වෙනවා. සදාකාලික හතුරෝ මිතුරෝ වෙන මිතුරෝ හතුරෝ වෙන ලංකාවේ දේශපාලන සූදුව ඇතුලේ 2026 දී හැදෙන අලුත්ම දේශපාලන සන්ධාන මොනවාද? මේ සන්ධාන හරහා කාටද වාසි වෙන්නේ? කාටද වාසි වෙන්නේ? අද අපි කතා කරන්නේ අන්න ඒ ගැනයි. මුලින්ම බලමු වත්මන් පාලක පක්ෂය දෙසට. ජාතික ජන බලවේගය නැත්නම් NPP එක 2024 දී බලයට ආවේ ලොකු බහුතරයකින්. හැබැයි 2026 වෙනකොට IMF කොන්දේසි ක්‍රියාත්මක කිරීම බදු ප්‍රතිපත්ති සහ පද්ධතිමය වෙනස්කම් ප්‍රායෝගිකව කරන්න ගියාම රජයට විවිධ අභියෝගවලට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් මාලිමාව කියන්නේ වෙනත් සම්ප්‍රදායික පක්ෂයක් එකතු වෙලා සන්ධාන හදන පක්ෂයක් නෙමෙයි. ඒ නිසාම ඔවුන් මේ 2026 වසරේදී තමන්ගේ ප්‍රගතිශීලී වාමාංශික සහ සිවිල් සංවිධාන එකමුතුව තවදුරටත් ශක්තිමත් කරමින් තනි සන්ධානයක් විදියට ඉදිරියට යන්න උත්සාහ කරන්නේ. හැබැයි මේ තනි ගමනට අභියෝග කරන්න විපක්ෂයේ සූදානම් වෙන්නේ කොහොමද? මෙන්න මෙතන තමයි 2026 වසරේ දේශපාලන සූදුවේ ලොකුම පෙරළිය තියෙන්නේ. මාලිමාවේ දේශපාලන බලයට තනි මුහුණ දෙන්න බැරි බව තේරුම් අරගෙන තියෙන සම්ප්‍රදායික ප්‍රධාන පක්ෂ දැන් පසුබිමෙන් පොදු එකඟතාවයකට එන්න සාකච්ඡා කරනවා. සමගි ජන බලවේගයේ ප්‍රමුඛ කරත් ලිබරල් ප්‍රගතිශීලී කඳවුරත් එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොටස් එකතු වෙලා හදපු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ වගේම පොදු ජන එක්සත් නිදහස් සන්ධානයත් අතර මේ දිනවල අලුත් දේශපාලන පාලම් හැදමින් පවතිනවා. දේශපාලන ආරංචි මාර්ග කියන්නේ ඉදිරි මැතිවරණවලදී රජයට එරෙහිව ඡන්ද බෙදී යාම වැළැක්වීම සඳහා මේ පක්ෂ පොදු ලකුණක් හෝ විශාල දේශපාලන සන්ධානයක් යටතේ එකතු වෙන්න දැඩි උත්සාහයක යෙදෙනවා කියන එකයි. ඒ විතරක් නෙවෙයි. සර්වජන බලය වැනි ජාතිකවාදී මතවාද දරන කණ්ඩායම්ද තමන්ගේම සන්ධාන තවදුරටත් පුළුල් කරමින් ඉන්නවා. අනිත් පැත්තෙන් ලංකාවේ ආණ්ඩුවක් හදන්න හෝ බලය තීරණය කරන්න ලොකුම බලපෑමක් කරන සාධකයක් තමයි උතුරු නැගෙනහිර සහ වතුකරේ සුළුතර දේශපාලන පක්ෂ. දෙමළ ජාතික සන්ධානයේ ඇතුළු උතුරේ ප්‍රධාන පක්ෂ කිහිපයක් අලුත් දෙමළ ජාතික එකමුතුවක් ගැන සාකච්ඡා කරද්දී වතුකරේ පක්ෂත් තමන්ගේ ඉල්ලීම් දිනාගන්න පුළුවන් ප්‍රධාන සන්ධානයක් එක්ක එකතු වෙන්නයි බලාගෙන ඉන්නේ. මේ නිසා ඉදිරි මැතිවරණයකදී මේ සුළුතර පක්ෂ එකතු වෙන්නේ රජයේ එක්කද නැත්නම් විපක්ෂයේ පොදු සන්ධානයේ එක්කද කියන එක සමස්ත ප්‍රතිඵලයම උඩු යටිකුරු කරන්න පුළුවන් සාධකයක්. කොහොම වුණත් 2026 වසර කියන්නේ ලංකාවේ දේශපාලන සිතියම සම්පූර්ණයෙන්ම අලුතින් ඇඳෙන වසරක් බව නම් පැහැදිලි. බලය රැක ගන්න දඟලන මාලිමාවයි බලය අල්ලන්න එකතු වෙන විපක්ෂයේ සන්ධානයි අතර අවසාන තීරණය තියෙන්නේ ජනතාව සන්තකේ. ඉතින් ඔබ හිතන විදිහට මේ හැදෙන අලුත් දේශපාලන සන්ධාන වලින් රටට ඇත්තරම සේවයක් වෙයිද? නැත්නම් මේක හුදකලා බලය ලබා ගැනීමේ තවත් එක් දේශපාලන සූදුවක් විතරද? ඔබේ අදහස පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ දේශපාලන විශ්ලේෂණ දිගටම බලන්න අපේ channel එක අදම subscribe කරලා තියාගන්න.